අමරෝ දවසක් අද අපි කතා කරන්නේ takeme.lk එක ගැන. මුලින්ම Google එකට ගිහින් මේ වගේ takeme.lk කියලා ටයිප් කරගන්න. එතන මේ මුලින්ම එන්නේ ඒක. ඒක ලිස්ට් කරලා දෙන්න. මේක ලෝඩ් වෙන අතරවාරේ මම කියන්නම් මේක අපිට නිකන් ෆ්‍රීලාන්සර් වගේ ලංකාවේ වැඩ ගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එක. ෆ්‍රීලාන්සර් කියන්නත් බෑ. ඒ කියන්නේ ඔයාලට මොකක්ද ස්කිල් එකක් තියෙනවා නම් ඒ ස්කිල් එකට ජොබ් එකක් හොයාගන්න පුළුවන් තැනක් මේකේ. මේක දාලා තියෙන විදිහ තමයි හෝම් පේජ් එකේ දාලා තියෙන්නේ. මේක කරන්නේ ඔයගොල්ලෝ දාන YouTube එකේ දන්න ඒ channel එකක් business advisor කියලා. ඒගොල්ලෝ ව්‍යාපාරවලට උදව් කරන එක තමයි YouTube channel එක කරන ඒ කණ්ඩායම අරමුණ. ඉතින් ඒගොල්ලෝ තමයි මේක මේ වෙබ්සයිට් එක ලොන්ච් කරලා තියෙන්නේ. දැන් ලොන්ච් කරන්න ටික කාලයක් වෙනවා. මම මේක වැඩ කරන හැටි කොහොමද මේක රෙජිස්ටර් එක ගැන නම් වීඩියෝ විස්තරයක් කරන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ගේ channel එකේ වීඩියෝ එකක් තියෙනවා. මම මේකම යටින් සඳහන් කරලා දාන්නම් කමෙන්ට් එකක් විදිහට හෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි ඒක දාන්න. මේකදී ඔයාලට පුළුවන් ඔයාගේ මෙතනින් කැටගරි එක තෝරන්න. ඒකේ තියෙනවා electrician, gardener, grass cutter, house cleaner, painter, car wash rider, barbers, දක්කෝ තියෙනවා මේකේ. welders, farmers, data entry ගොඩක් ඒවා තියෙනවා. ඒකෙන් ඔයාට ඕන එක තෝරලා ඩිස්ට්‍රික්ට් එක ටයිප් කරපුවාම ඊට පස්සේ ඔයාලට තව කීවර්ඩ්ස් වුණා සර්ච් කරලා ඔයාගේ වැඩේ කරගන්න ඕන පුද්ගලයා හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ස්කිල් එකක් තියෙනවා. ඒක මේක සහ ඔයාලට සිල් කරගන්න නැත්නම් ඔයාගේ රැකියාවක් විදිහට කරනවා නම් ඒක මෙතන දාලා ඔයාලා රෙජිස්ටර් වෙන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ ෆ්‍රීම කිසි මුදලක් අය කරනවා කියලා ඒක සඳහන් කරලා තිබුණේ නැහැ. ඒක රෙජිස්ටර් වෙලා ඔයගොල්ලන්ම සර්විස් අපයන්න පුළුවන්. ඒකට කවුරු කෙනෙක් ඇවිල්ලා මෙතනින් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් කැටගරි එක තෝරලා ඩිස්ට්‍රික්ට් තෝරලා සර්ච් කරපුවාම ඔයාගේ හෝ තව කට්ටිය තොරතුරු එනවා. ඉතින් ඔයාගේ තොරතුරු අරගෙන මේගොල්ලෝ ඒව සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එකේ ඉන්න ගානේ තුන්වෙනි පාර්ශ්වයක් විතර වැඩ විතරයි. ඒ කියන්නේ සේවා සපයන්න පුළුවන්. ඒ කියන්නේ ගුරුවරයෙක් නම් ගුරුවරයෙක් ඉන්නවා. ඔයා ඊට පස්සේ ළමයි ඉන්නවා. ළමයි හොයන ගුරුවරු කවුද ඉන්නේ කියලා. ඊට පස්සේ ළමයි දැක්කම මේක එතනින් බලාගෙන ඉවිල්ලා ඔයාට කතා කරන්න දුරකථන අංකය මේකේ හදා ගන්න පුළුවන්. ඔන්න මේ වගේ තියෙන එක පෙන්නනවා නම් මේ පහළ දාලා තියෙන එක එක කැටගරි වල කී දෙනෙක් මෙයාට රෙජිස්ටර් කරලා ඉන්නවා කියලා. මේ රෙජිස්ටර් කරලා මේ වෙබ්සයිට් එක පටන් ගන්නකොට කාලයක් නෑ. ඒ වුණාට ඔයගලන්ට වැඩක් කරගන්න පුළුවන් කියලා ඉස්සෙල්ලා. එහෙනම් අතට ගිහින් නම් හැමෝටම සුබ දවසක් වේවා.